Hi guys, welcome back to my channel. අද මම කතා කරන්න යන්නේ අපි හැමෝටම ගොඩක් වැදගත් දෙයක් ගැන. ඒ තමයි time management. ඇත්තටම අපි හැමෝටම දවසට ලැබෙන්නේ පැය 24යි. කෙනෙක්ට පැය 30ක් ලැබෙන්නේ නැහැ. ඒත් සමහර අය ඒ පැය 24 ඇතුළත ගොඩක් දේවල් කරගන්නවා. තවත් කෙනෙක්ට දවස ඉවර වෙද්දී අයියෝ අද මම මොනවද කළේ කියලා හිතෙනවා. ඉතින් අද අපි බලමු අපේ කාලය හරියට මැනේජ් කරගන්නේ කොහොමද කියලා. අපි කාලය නාස්ති කරන්නේ කොහොමද? මුලින්ම අපි අපෙන් අහන්න ඕනි ප්‍රශ්නයක් තියෙනවා. මගේ කාලය යන්නේ කොහෙටද? ඇත්තටම මම මොනවද කරන්නේ? අපි ෆෝන් එක අතට ගන්නේ විනාඩි 5කට. හැබැයි Instagram, TikTok, YouTube බල පැය ගාණක් නාස්ති වෙනවා අපිටවත් දැනෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කියනවා හනේ හපොයි අද මට ටයිම් තිබුණේ නෑ මම මොනවද ඇත්තටම කරේ කියලා. හැබැයි අපිට ඇත්තටම කාලේ තිබුණ නැද්ද? නෑ අපිට කාලේ තිබ්බා. අපි ඒක හරියට යූස් කරේ නෑ. ඒ නිසා ටයිම් මැනේජ්මන්ට් කියන්නේ දවසේ හැම විනාඩියක්ම වැඩ කරන්න ඕනි කියන එක නන් නෙවෙයි. අපිට වැදගත් දේවල් වෙනුවෙන් අපේ කාලය හරියට වෙන් කරගන්න ඕනි. පළවෙනි ටිප් එක. අපේ දවස හරියට ප්ලෑන් කරගන්න. මං හිතන්නේ ටයිම් මැනේජ්මන්ට් කරන්න පටන් ගන්න හොඳම විදිහ තමයි දවස ප්ලෑන් කරන එක. උදේ නැගිටපු ගමන් ෆෝන් එක බලන් ඉන්නවට වඩා අපි කරන්න ඕනි දෙයක් තියෙනවා. ඒ පළවෙනි එක අද කරන්න ඕනි දේවල් 3ක් ලියන්න. උදාහරණයක් විදිහට අද පාඩම් කරන්න ඕනි, ගෙදර වැඩක් කරන්න ඕනි, වීඩියෝ එකක් එඩිට් කරගන්න ඕනි, මේ වගේ දෙයක්. හැබැයි වැඩ ගොඩක් ලියාගෙන ස්ට්‍රෙස් වෙන්න නම් එපා. අද අනිවාර්යෙන්ම කරන්න ඕනි වැඩ 3ක් තෝරගන්න. ඒ 3 කම්ප්ලීට් කරගත්තොත් දවස සක්සස්ෆුල් කියලා හිතන්න පුරුදු වෙන්න. හරි. ටිප් නම්බර් 2. ප්‍රයොරිටි එකක් තියෙන්න ඕනි. ඊළඟට අපිට ප්‍රයොරිටි එකක් තියාගන්න අනිවාර්යෙන් වැඩක් කරන්න ඕනි නම්. හැම වැඩක්ම එකම වැදගත්කමක් නැහැ. උදාහරණයක් විදිහට එක්සෑම් එකක් ළඟ නම් පැය 2ක් ෆෝන් එක බලන එකට වඩා පැයක් පාඩම් කරන එක තමයි වැදගත්. ඒ නිසා උදේම තමන්ගෙන් අහන්න. අද මම අනිවාර්යෙන්ම කම්ප්ලීට් කරන්න ඕනි වැඩේ මොකක්ද? ඒ වැඩේ මුලින්ම කරන්න. වැදගත් වැඩ පස්සට දාන්න එපා. අන්තිමට ඒක අපිව ස්ට්‍රෙස් එකක් වෙනවා. ටිප් නම්බර් 3. ෆෝන් එක කන්ට්‍රෝල් කරන්න. අපේ ටයිම් එක නාස්ති කරන ලොකුම දේ තමයි ෆෝන් එක. මම කියන්නේ ෆෝන් එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න කියලා නෙමෙයි. හැබැයි අපි ෆෝන් එක යූස් කරන එක කන්ට්‍රෝල් කරගන්න ඕනි. ස්ටඩි කරන වෙලාවට ෆෝන් එක සයිලන්ට් කරලා තියන්න. වර්ක් කරන වෙලාවට නොටිෆිකේෂන් ඔෆ් කරන්න. විනාඩි 30ක් හෝ පැයක් ෆෝන් එකෙන් ඈත් වෙලා තමන්ගේ වැඩේ කරන්න පටන් ගන්න. මුලින් නම් ටිකක් අමාරුයි. හිතන තරම් ලේසි නෑ. හැබැයි උත්සාහ කරොත් බැරිත් නෑ. ටික දවසක් ගියාම ඔයාටම තේරෙයි අපිට කොච්චර ටයිම් එකක් සේව් කරගන්න පුළුවන්ද කියලා. ටිප් නම්බර් 4. පර්ෆෙක්ට් වෙන්න ඕනි නෑ. තවත් වැදගත් දෙයක් තමයි ටයිම් මැනේජ්මන්ට් කරනවා කියලා අපිට හැමදාම පර්ෆෙක්ට් වෙන්න ඕනි කියලා හිතන එක. හැබැයි එහෙම වෙන්න ඕනි නෑ. සමහර දවස්වල අපේ ප්ලෑන් එක හරියන්නේ නැති වෙන්න පුළුවන්. සමහර දවස්වල අපිට වැඩ කරන්න මූඩ් එකක් නැති වෙන්න පුළුවන්. ඒක නෝමල්. හැබැයි දවසට අපි තෝරගත්තු වැඩ 3ක් තියෙනවනේ. ඒ 3 කරන්න බැරි වුණොත් තමයි ප්‍රශ්නේ. ඒ නිසා ફોකස් කරපු වැඩ 3 කරන්න ඉස්සෙල්ලා. ඇත්තටම අපේ ජීවිතේ වෙනස් වෙන්නේ ලොකු දේවල් නිසාම නෙවෙයි. හැමදාම කරන පොඩි හැබිට් එකක් නිසා. උදේ ටිකක් කලින් නැගිටින්න, ටු-ඩු ලිස්ට් එකක් ලියන්න, ෆෝන් එක ටිකක් අඩුවෙන් යූස් කරන්න, පාඩම් කරන්න විනාඩි 30ක්වත් වෙන් කරන්න, අඩු ගානේ විනාඩි 20ක්. තමන්ගේ ඩ්‍රීම් එක වෙනුවෙන් දවසට පොඩි දෙයක් කරන්න පුරුදු වෙන්න. මේ පොඩි දේවල් එකතු වෙලා තමයි දවසක ලොකු වෙනසක් ඇති වෙන්නේ.
ඒ නිසා මට ටයිම් නෑ කිය කියා ඉන්නා වෙනුවට පුංචිම වැඩයක් හරි කරන්න පටන් ගන්න.